හරි. දැන් කතාව මෙච්චරයි. දැන් පුතා බලා ගන්න මේ වෙන සීන් එක සිරස්ව වෙන කතාව. මොකද්ද කියන්නේ? වෙන්නේ සිරස්ව මේ ගාන මෙතන හදලා ඉවර කරනවා. හොඳට බලා ගන්න. පුතේ මේ අහන්නකෝ සරුංගලය සිරස්ව පිහිටි සරුංගලයේ ආතති බලය මැනීම සඳහා වන සැකැස්මක් රූපේ දැක්කේ කියලා කියනවා. දරුවෝ ඔයාලට තේරෙනවද මේ කියන කතාව? පුතේ දැන් ඔන්න අර මේ ඔන්න මෙහෙම සරුංගලයේ දෙපස හුළඟ වේගය වෙනස් වෙච්ච නිසා බර්නෝලි මූලධර්මය අනුව එයාට එසවුම් බලයක් ලැබුණා නිව්ටන් 22.5. එහෙම සරුංගලයට උඩ යන්න දෙන්නේ නැතුව ලණුව මගින් මොකද කරේ? 22.5ක බලයක් දීලා මෙයාව මෙහෙම බලෙන් අල්ලන් හිටියා. ඒක තමයි තන්තුවේ ඇති 22.5. ඒකේ කියනවා නිකන් අර මේ සරුංගලයේ ලණුවේ මත ඇති වුණු ආත්‍ය බලය සෙවීම සඳහා පොඩි ප්‍රැක්ටිකල් එකක් මේ තියෙන්නේ. හරි. ඔන්න සැකැස්මක්. හරි. ඊට පස්සේ කියනවා මෙහිදී රබර් පටියක් පාවිච්චි කරනවා. මේ තියෙන පුතේ සරුංගලේ ලණුව අර උඩ යන සරුංගලේ ලණුව බේෙන් ඇවිල්ලා ගැට ගන්න රබර් පටියකට මෙතෙන්. මේ රබර් පටිය පුතේ මේක මාර වෙනස් හොඳට බලා ගන්න ඒකක පරිවර්තන කියලා වෙලා තමයි ගොඩක් අය ගණන් වරද්දන්නේ. පුතේ රබර් පටියේ ආරම්භක දිග තමයි සෙන්ටිමීටර් 40. පුතාලා දන්නවා L තමයි 40. ඊට පස්සේ පුතේ රබර් පටියේ පළල 2යි ඝනකම මිලිමීටර් 2යි කියන එක ගොඩක් අය වරද්දන තිබ්බදරු. පුතාට කම්බියක් කියපුවම මේ කම්බියක් කියපුවම ඕන එකෙක් ගණන් හදනවා මෙහෙම කම්බියක්. ඒ කියන්නේ ඔහොම දැන් අර ප්‍රත්‍යස්ථාවේ ගණන් වල කම්බියක බරක් එල්ලපුවම මේ හරස්කඩ ගැන දන්නවනේ වෘතයක් කියලා. හරිද? එහෙම කියපුවම ගණන් හැදුව නේද? රබර් දැන් ඒ කියන්නේ කම්බියක එහෙම එල්ලපුවම වස්තුවක් හරස්කඩ වර්ගඵලයේ ෆයි වර්ගය දාලා හොයනවනේ. සමහර ගණන් වල මෙච්චර කාල හදපුවගේ සමහරවල් හරස්කඩ වර්ගඵලයේ දීලම තිබ්බා. හරස්කඩ වෘතයක් වුණත් වර්ගඵලයේ දීලා තිබ්බා. පුතේ මේකේ කොබලන් හොඳට තේරුම් ගන්න කට්ටියෙන් බලා ගන්න පුතාලා දන්නවද මේ රබර් පටිය පුතේ මේ රබර් පටිය අරගෙන කපලා හරිද මේක රබර් පටිය මෙහෙමනේ තියෙන්නේ මෙහෙම කොහොම තියෙනකොට පුතා මේක රබර් පටිය කපලා මෙහෙම බැලුවොත් එහෙම පුතාට පේන්නේ මේ ඔයාට පේන්නේ මෙන්න මේ වගේ එකක් ඔය රබර් පටිය කපලා බලපුවාම මේකේ හරස්කඩ මේ වගේ හරිද ඒකේ පුතේ මෙන්න මේ පැත්ත තමයි ඒගොල්ලෝ කියන්නේ සෙන්ටිමීටර් 2ක් පළලයි කියලා මේ පැත්ත තමයි පුතේ ඔයාලට කියන්නේ සෙන්ටිමීටර් 2ක් මිලිමීටර් ඝනකම තියෙනවා කියලා. තේරුණාද කතාව? හරිද? මෙන්න පුතේ මෙහෙමයි. හරිද මේ බලන්න. මෙන්න පුතේ රබර් පටිය. හරිද මෙන්න රබර් පටිය. හරිද මෙන්න රබර් පටිය. මේ රබර් පටිය මොකද්ද කියන්නේ? මේ රබර් පටිය දිග. හරි? මේ රබර් පටිය දිග. ඒගොල්ලෝ කියන විදිහට මෙන්න රබර් පටිය පළල. මේ තමයි රබර් පටිය ඝනකම මම මේ අල්ලන්නේ. මේ ෆෝන් එකේ දිග පැත්ත. මෙන්න ෆෝන් එකේ පළල මෙන්න ෆෝන් එකේ ඝනකම. මෙන්න. මේ ෆෝන් එක අනිත් පැත්ත ගියා. මෙන්න රබර් පටිය ඔයාලට පේන්න තිබ්බා. මෙන්න රබර් පටිය දිග ඔයාලට පේන්නේ නැහැ දැන්. මෙන්න රබර් පටිය පළල පේනවා. මෙන්න රබර් පටියේ උස වගේ එකක්. මෙන්න රබර් පටිය ගලනකම මේ රබර් පටිය මෙහෙම කපලා බැලුවොත් පුතාට පේන්නේ මේ වගේ හරස්කඩක් තේරෙනවද? මේ පැත්ත 2යි මේ පැත්ත සෙන්ටිමීටර් 2යි මේ පැත්ත මිලිමීටර් 2යි කියලා කියන්නේ. ඕක තේරෙන්නේ නැති අය ගොඩක් ඉන්නවා. මං ඕක කියලා දුන්නේ මේ ගාන හදන්න නෙවෙයි. මොකක් හරි එකක මොන හරි එල්ලලා දුන්නොත් උගේ හරස්කඩ මෙහෙමයි කියලා දුන්නොත් ඔයා තේරුම් ගන්න. මේක සිලින්ඩරාකාර කම්බියක නම් බරක් එල්ලුවේ උගේ හරස්කඩ මොකද්ද කියලා ඇහුවොත් මේ වෘත්තාකාර හරස්කඩ. මේ වගේ රබර් පටියක හරස්කඩක් ඇහුවොත් දැක්ක නේද? මොකද්ද? මේ වගේ ඍජු කෝණාශ්‍ර හරස්කඩක් තියෙන්නේ. හැමෝටම තේරුණාද? හරස්කඩ දැක්කනේ. මේ මෙහෙම රබර් පටි වී රබර් පටිය මෙන්න හරස්කඩ. මේ දිග මේ පළල පැත්ත මෙන්න ඝනකම් පැත්ත. හරිනේ. මේක තමයි අර මුගේ හරස්කඩ කියලා කියන්නේ. හරිද? මෙම කම්බියක් තිබ්බොත් උගේ හරස්කඩ කියලා කියන්නේ මෙන්න හරස්කඩ. හරිනේ? හරි. මේක තමයි ගොඩක් අය අවුල්ලා තිබ්බේ. හරි පුතේ අපි ප්‍රශ්නේ කියමු මෙහෙම. මේකේ පුතේ මෙහෙමයි. ඔන්න සරුංගලේ ලණුව මෙතන ගැට ගහනවා මෙන්න රබර් පට්ටිය මෙන්න සරුංගලේ ලණුව ගැට ගහලා අතාරිනවා. අතාරපුවම සරුංගලේ මත එසොම් බලයක් ඇති වෙච්චාම මේ ලණුව ඇදෙනකොට මේ රබර් පට්ටිය ඇදෙනවා. මේ රබර් පට්ටිය ඇදෙනවා. ආන්ගේ ඇදෙන ප්‍රමාණය මේ ආරම්භයේදී මෙහෙම තිබ්බනම් දර්ශකය මේක රබර් පට්ටිය ඇදෙනකොට මේ දර්ශකෙ මෙහෙම උඩ ගිහිල්ලා සැකසුමේ ඇති දර්ශකයේ පුතෙන් අහනවා සැකසුමේ ඇති දර්ශකයේ පරිමාණය ප්‍රයෝජනට ගන්න මොකටද? මෙයාගේ විතතිය හොයන්න. අර සරුංගලේ උඩ යන්න හදනකොට ලණුව ඇදෙනකොට මේ ආරම්භක රබර් පටිය දිග වැඩි වෙද්දී රබර් පටිය දිග කොච්චරක් වැඩි වුණාද කියලා හොයන්න තමයි ඕක පාවිච්චි කරන්නේ. මම ඔහොම කියලා දෙන්නේ මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් දුන්නා මේකට අවශ්‍යතාවය මොකද්ද කියලා වෙලෙ හිතන්න. හරිද? ඊට පස්සේ කියනවා ආත්ති බලයට ලම්බක ලෙස පවතින රබර් පටියේ හරස්කඩ වර්ගඵලය ගණනය කරන්න කියලා කියනවා. ඒක හදලා පෙන්නමු මෙන්න මේක තමයි හරස්කඩ වර්ගඵලය. අර දිග පල්ල ගුණ කරලා ගමු හදලා ගමු. හරි ඊට පස්සේ කියනවා
සරුංග නූලේ ආත්ති බලයේ හේතුවෙන් රබර් පටියේ විතතිය සෙන්ටිමීටර් 2ක් කියලා හොයාගත්තලු. විතතිය කියන්නේ පුතේ මේකගේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය. හරිද? මේකගේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය. ඒ කියන්නේ පුතේ විතතිය. විතතිය දීලා තියෙනවා. ඊට පස්සේ කියන රබර් පටියේ තැනිය ඇති ද්‍රව්‍යයේ යම් මාපාංකය දීලා තියෙනවා මෙච්චරයි නං. හරිද? ඊට පස්සේ එම ආත්ති බලය ගණනය කරන්න කියලා කියනවා. يعني වෙන මොකක් හරි අවස්ථාවක වෙන්නේ නැති සරුංගලේ ලණුව ගැට ගහලා තියද්දි ඒ චුට්ට ඇදුනා නම් රබර් පටිය ඒ වෙලාවේ කොච්චර ආත්තියක් ලණුවේ තියෙනවද කියලා හොයන්නේ. හරිද? හරි. ඕක තමයි කතාව. ඊට පස්සේ රබර් පටිය ඉහළ කෙරවලේ විදින සිදුරක් හදලා එය උණට සම්බන්ධ කිරීම අනුමත කරනවද කියලා අහනවා. ඒකට උත්තරේ ලියමු. මේක පොඩි කතාවක්. පුතාගෙන් අහන්නේ මෙහෙම. පේන රබර් පටිය නැත්නම් මේකෙම කියන්න. මේ රබර් පටිය මෙතන සිදුරක්. ඒක මරු පේනවා. මෙතන සිදුරක් හදලා ගැට ගහමුද කියලා අහනවා ලණුව. හරිද? එතන කරන්නේ එම සිදුරක් හදලා ලණුව ගැට ගැහුවොත් පුංචි හරස්කඩ එහෙම නැත්නම් මේ අර ලණුව ගැට ගහන තැන ලොකු පීඩන, කියන්නේ අර ලණුව ඇදෙනකොට පීඩන වෙනසක් ඇති වෙලා ඒ සිදුර මත බලයක් ඇති වෙලා ওই රබර් පටිය උතනින් කැඩලා යන්න පුළුවන්. හරි කියන්නේ එහෙම අදපුවම ඒ ලණුවෙන් ඇතින පීඩනය නිසා ලොකු බලයක් ඇති වෙලා මෙතන මේ රබර් පටිය කැඩලා යන්න පුළුවන්. ඒක අන්තිමට අපි උත්තර ලියමු. උත්තර කීපයක් ලියන්න පුළුවන් ඒකට. හරි මේක අපි හදලා ඉමු. දැන් පුතාට ප්‍රත්‍යක්ෂතාවය සියල්ල මතක් කරන්න යන්නේ. අරගේ දත ටික බලාන මම ලියනවා. ගාන පැහැදිලි කරලා ඉවරයි. ඔන්න ප්‍රත්‍යක්ෂතාවය විතර කරන්න යන්නේ විනාඩි 10න් ওই ගාන හදනවා. ඒතකොට ප්‍රත්‍යක්ෂතාවය පාඩම මතක් කරනවා පුතේ. මෙන්න කතාව. රූපය අඳින්න ඕනිත් නෑ මං හිතන්නේ. අර චූටි රබර් පටියේ හරස්කඩ වර්ගඵලය හොයමුද අපි. මේ පැත්ත සෙන්ටිමීටර් 2යි නේද? මේ පැත්ත මිලිමීටර් 2යි නේද? හරි පුතා ඉක්මනට කියන්න. වර්ගඵලය. මෙන්න මේකේ හරස්කඩ වර්ගඵලය. මොකද අපිට ගාන හදනකොට ආන් අර රබර් පටියේ මෙතන මේ හරස්කඩ වර්ගඵලය ඕනි. ඒ හරස්කඩ වර්ගඵලය ගන්නේ මේක ඍජු කෝණාශ්‍රයක් වර්ගඵලය ගන්නේ දිගගුණ කිරීම පල්ල කියලා කියනවා. දිග කොච්චරද කියලා ඇහුවොත් සෙන්ටිමීටර් 2යි, පල්ල කොච්චරද කියලා ඇහුවොත් මිලිමීටර් 2යි. පුතාට අමතකයි නම් සෙන්ටිමීටර් මීටර් කරන්න කීයෙන් බෙදනවද? සෙන්ටිමීටර් මීටර් කරන්න 100ෙන් බෙදනවා. මොකද වර්ගඵලය සම්මතයක් වලින් ගන්න ඕනි. वर्ग मीटर वලින් ඒ නිසා දිග සහ පළ සම්මතයක වලින් ආදේශ කරන්න ඕනේ. සෙන්ටිමීටර් මීටර් කරන්න 100ෙන් බෙදනවා. මිලිමීටර් සෙන්ටිමීටර් මිලිමීටර් මීටර් කරන්න 1000ෙන් බෙදනවා. මීටර එකට සෙන්ටිමීටර් 100යි, මීටර එකට මිලිමීටර් 1000යි. ඒ නිසා මිලිමීටර් මීටර් කරන්න 1000ෙන් බෙදනවා. මේකේ උත්තරේ එන්නේ 4 බෙදීම පුතේ 1.12345යි වර්ග මීටර්. මේක 4 බෙදීම 1.5යි කියන්නේ 4 බෙදීම 10 5යි. 4 බෙදීම 10 5යි කියන්නේ 4 ගුණ කිරීම 10 ඍණ 5යි වර්ග මීටර්. එහෙනම් රබර් පටියේ හරස්කඩ වර්ගඵලයේ වර්ග මීටර් කීයද? මෙච්චරයි. හරිද? පුතාලා ඉගෙන ගන්න ඕනි ඔය රබර් පටිය නැත්තම් ඔය සරල සිද්ධියකුත් අඳින්නම් මෙන්න මෙහෙම සමහරලාට වල ගානක් දෙන්න පුළුවන්. රබර් පටියක මෙහෙම ස්කන්ධයක් එල්ලනවා. ඕකේ තිබ්බ රබර් පටියකට මෙහෙම තරුංගල් ලුණකට ගහපුවම රබර් පටිය ඇදෙනවා. මේකේ තියෙන්නේ රබර් පටියක බරක් එල්ලපුවම රබර් පටිය ඇදෙන සීන් එක. ඉතින් මේ වගේ අවස්ථාවක් නිකන් සරල උදාහරණයක් ගත්තොත් මේ වගේ එකක් නම් ඔයාලට කොහොමද මතක ඇති. මෙහෙම ස්කන්ධයක් එල්ලපුවම අපි දන්නවා රබර් පටිය මෙහෙම ඇදෙනවා. ඒකට තමයි අපි විතතිය කියලා කිව්වේ. මේකට තමයි ආරම්භක දිග කියලා කිව්වේ. මේ බර එල්ලපුවම ඇති වෙන බලය තමයි F කියලා කිව්වේ. මෙයාගේ ආරම්භක හරස්කඩ වර්ගඵලය තමයි අපි A කියලා කිව්වේ. මම නිකන් රූපයක් ඇන්දේ. නමුත් අර ඔයාලට මතක ඇති වගේ සරුංගලේ මම අර විස්තරත් එක්කම සරුංගලේ ගැට ගහපු රබර් පටිය ගැන කිව්වා. පුතාලා මට කියන්න ඔය රබර් පටියේ ඇතිවන ප්‍රත්‍යා බලය කීයද කියලා. ප්‍රත්‍යා බලය කියන්නේ පුතේ බලයේ බෙදීම් වර්ගඵලය. එහෙනම් ඔයගෙන් ඇහුවොත් ඔය රබර් පටියේ මත ඇතිවන බලය කීයද කියලා ඇහුවොත් ප්‍රත්‍යා බලය කීයද කියලා ඇහුවොත් ඇත්තටම රබර් පටියේ මත ඇතිවන බලය බෙදෙනවා හරස්කඩ වර්ගඵලය. මොනවා හරි එල්ලුවොත් රබර් පටියක ඌ මත ඇතිවන ප්‍රත්‍යා බලය කීයද කියලා ඇහුවොත් ඌ මත එල්ලන බර දැන් මේ රබර් පටියේ බරක් එල්ලුවම එයා මත එල්ලන බර බෙදන්න හරිද බර බෙදන්න උගේ හරස්කඩ වර්ගඵලයෙන් එතකොට F බෙදීමේ ඊට පස්සේ වික්‍රියාව කියලා එකක් ඉගෙන ගන්නවා. වික්‍රියාව කියන්නේ මොකද්ද? එයාගේ දිග වැඩි වෙන ප්‍රමාණය විතතිය බෙදනවා තිබ්බ දිගෙන්. රබර් පටියේ දිග වැඩි වෙන ප්‍රමාණය බෙදනවා තිබ්බ දිගෙන්. අරුගේ දන්නවනේ දිග වැඩි වෙච්ච ප්‍රමාණය දීලා තිනවා. තිබ්බ දිගත් ඔයාලට දීලා තිනවා. හරි මෙහෙම සුළු කරපුවාම පුතේ යම් මාපාංක කියලා එකක් ඉගෙන ගන්න. යම් මාපාංක කියලා කියන්නේ ප්‍රත්‍යා බලයේ බෙදීම වික්‍රියාව. ප්‍රත්‍යා බලයේ බෙදීම වික්‍රියාවෙන් තමයි යම් මාපාංක ගන්නෙ. y සමානයි ප්‍රත්‍යා බලය කියන්නේ කවුද කියලා අහපම F බෙදීම A. වික්‍රියාව කියන්නේ කවුද කියලා අහපම E බෙදීම L. යම් මාපාංක සමානයි ප්‍රත්‍යා බලය F බෙදීමේ ගුණ කිරීම. මේ බෙදීම ගුණ කිරීමක් ඇති මේක උඩයට මාරු වෙනවා L බෙදීමේ කියලා. හරිද? එහෙනම් පුතාලා මතක තියාගන්න සමීකරණේ එකපාර හදලා ගන්නත් පුළුවන්. ඇත්තට මේකේ මේ දෙක ලියලා මේක හදන්න ඕනේ නැහැ. ඇයි යම්මාපාංගේ නහන්නේ? සෝරි මේ යම්මාපාංගේ දීලා වගේ බලේනේ අහන්නේ. අර නූල මගින් රබර් පටිය මත ඇතිවෙච්ච බලේනේ අහන්නේ.
ඉස්සලා සරුංගල නූල මත ඇතිවෙච්ච බලයක් එව්වා. ඒක වැඩක් නැහැ. දැන් ওই රබර් පටිය ඔහොම ඇදෙනකොට නූල මගින් රබර් පටිය ඇද්ද බලය තමයි අහන්නේ. දැන් මේ නිකන් ඇන්දේ මොකක් හරි ස්කන්ධයක් එල්ලපුවාම ඒ බලය නිසා තමයි රබර් පටිය ඇදෙන්නේ. ওই වගේ සිද්ධියක් තමයි අතනත් උනේ. නූල ගැට ගහපු නිසා රබර් පටිය ඇදුනා. එතකොට යම්මාපාංගේ සමානයි. මොකද්ද? ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීම හරස්කඩ වර්ගඵලය. වික්‍රියාව කියන්නේ ඇදිච්ච දිග බෙදීම ආරම්භක දිග. ප්‍රත්‍යාබලය යම්මාපාංක කියන්නේ ප්‍රත්‍යාබලය බෙදීම වික්‍රියාවට. යම්මාපාංක කියන්නේ ප්‍රත්‍යාබලය බෙදීම වික්‍රියාව. ප්‍රත්‍යාබලය බෙදීම වික්‍රියාව කියන එක හදලා ගත්තාම F බෙදීම A බෙදීම ගුණ කිරීමක් කළා මේක උඩයට මාරු වෙච්චාම සමීකරණයක් එනවා. මෙන්න වර්ගඵලය මම හදාගත්ත එක මතකයිනේ. 4 ගුණ කිරීම 10 ඍණ 5යි. හරි. ඔයාලට සමීකරණයක් එනවා පුතේ. යම්මාපාංකේ සමානයි කවුද? y සමානයි FL බෙදීම AE කියලා. AE. හරිද? දැන් පුතාගෙන් අහන්නේ F ලාගේ කීයද කියලා. අපි F උක්ත කරමු. F තනි කරන්නේ කොහමද? y AE මෙතන හරිද? y AE මෙහෙම ගුණ වෙනවා. මෙතන L වලින් බෙදෙනවා. එතකොට F තනි වෙනවා. F කියන්නේ ඔය මෙතන නම් රබර් පටිය මත ඇති වෙන බලය අපිට අර දැන් කරපු ගානේ නම් සරුංගලේ නූල මගින් රබර් පටිය අදින බලය. හරිද? එතකොට ඒක හොයන්නේ YAE බෙදීම L ආදේශ කරමු දීලා තියෙන එක වලින් යම්මාපාංක දීලා තිනා පුතේ 2 ගුණ කිරීම 10 2 ගුණ කිරීම 10 7යි වර්ග මීටර නිව්ටන් කියලා ඕනේ 2 ගුණ කිරීම 10 7යි කියලා දීලා තිනවා ඊට පස්සේ A කියලා අපි හොයාගත්ත ඒ වෙලාවේ 4 ගුණ කිරීම 10 ඍණ 5යි මොනවද හැබැයි වර්ග මීටර කියලා හොයාගත්ත පුතේ ඊට පස්සේ විතතිය මට දීලා තියෙනවා රබර් පටිය ඇදුනේ සෙන්ටිමීටර 2යි කියලා පුතාට දීලා තියෙනවා මේකේ ආරම්භක දිග 40යි කියලා සෙන්ටිමීටර පුතේ අතර විතතිය මීටර වලින් ආදේශ කරන්න ඕන දිගත් මීටර වලින් ආදේශ කරන්න ඕන ඔයා දන්නවා මේක 100ෙන් බෙදුවා මේක 100ෙන් බෙදුවා 10 දෙවෙනි බලය 10 ඍණ 2 මෙතන 10 ඍණ 2ක් ඇවිල්ලා කැපිලා යනවා ඇත්තටම සෙන්ටි කපලා දැම්මම හරි කොහොමත් විතතිය සහ ආරම්භක දිග එකම එකකින් තිබ්බනම් කපලා දැම්මම වැඩේ ඉවරයි. හරිද මේක සුළු කරපුවම උත්තරේ එන්නේ කීයද කියලා මම වයින් අහනවා. කීය දෙන්නේ? කොහොමද සුළු කරලා ගන්න? f සමානයි කීයද කියලා එන්න. f සමානයි කියලා සුළු කරලා ගන්න. f සමානයි කීයද කියලා 2 වරක් 2 4යි. මේ 4ට කැපෙනවා. ඊට පස්සේ පුතේ කවුද ඉතුරු වෙන්නේ කියන්නේ? මම ඉතුරුන ටික ලියන්නද? මෙතන 10 ඉන්නවා. සරි. 4 ඉන්නවා. ඔන්න ලියන විදිය 4 ඉන්නවා. ගුණ කිරීම පුතා මේවා ඉගෙන ගන්න 10 7 ඉන්නවා 4 ඉන්නවා දැක්කද මේ දෙවරක් දෙක 4 මේ යට 4ට කැපුණා දැක්කනේ මේ 4 කපන්න පුළුවන් ඊට පස්සේ 4 ඉතුරු වෙනවා 10 7 ඉන්නවා ඊට පස්සේ පුතේ 10 ඍණ 5 ඉන්නවා මෙතනත් ඉන්නවා මේ බිඳුව කැපිච්චාම 10ක් ඒ 10 කියන එක උඩට ගෙනිච්චාම ඒක 10 ඍණ එකක් එනවා දැක්කද මේ 10 7 දැක්කද මේ 10 ඍණ 5 මෙතන ඉන්නව නේද මේ 10 නේ මේ උඩයට කැපිච්චාම 10 ඒ 10 කියන්නේ 10 ඒක උඩට ගෙනිච්චාම 10 ඍණ 1 වෙනි බලය 10 කියන්නේ 10 පළවෙනි බලය උඩට ගෙනිච්චාම 10 ඍණ 1 f සමානයි කීයද කියලා අහුවොත් 4 ගුණ කිරීම 10 4 ගුණ කිරීම මෙතන පුතේ 10 7යි හොඳට අහගන්න මෙතන 10 ඍණ 5යි ඍණ 1යි කියන්නේ කීයද පාද සමාන නම් ගුණ කර දර්ශක එකතු වෙනවා 10 ඍණ 5කුයි ඍණ 1කුයි කියන්නේ 10 ඍණ 6යි 10 ඍණ 6 10 ධන 7යි කියන්නේ 10 1යි පුතාලට ආවත් දන්නේ උත්තරේ f සමානයි 40යි නිව්ටන් කියලා මං අහනවා ප්‍රත්‍යස්ථාවය සම්බන්ධ දේවල් මතක් වුණාද මෙන්න බලන්න මේක මම පොඩ්ඩක් අතන මතක් කරන්නම් පුතාලා ඔය රබර් පටියක යම්මාපාංකයම හොයන්න ප්‍රැක්ටිකල් එකක් දුන්නොත් මට මේක මේ මං ස්ට්‍රක්චර් එකක් දාන්නම් ඇත්තටම බලන්න මං ස්ට්‍රක්චර් අංකයක් දාන්නම් ඇත්තටම ප්‍රත්‍යස්ථාව ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් ආවොත් එimhe මේ වගේ එකක් තමයි එන්නේ මේ කලින් දීප එක මේ අදහසක් කියලා දෙන්නම් පුතේ මෙහෙම ඔන්න රබර් පටියගේ යම්මාපාංකය කියන්නේ පුතේ FL බෙදීම AE නේ හරිද හොඳද තේරුණාද එතකොට පුතා මේ මෙහෙම සීන් එකක් තියෙනවා දැන් ඔයාලා දන්නවද දැන් මේක මකලා දාන්නම්කෝ මේ නිකන් පොඩි කතාවක්. ඔයාලට මේක මතක් වෙනවා කියද්දි හරිද? රබර් වල යම්මාපාංක හොයන්න වගේ කියලා පුතේ අපි ප්‍රැක්ටිකල් එකක් ප්ලෑන් කරොත් එහෙම. හරි මේක දීලා තියෙනවා පුතාලා බලන්න පාස් පේපර් එක අදහසක් විතරයි කියලා දෙන්නේ මේ අමාරු කෑල්ල. හරි. දරුවෝ මෙහෙමයි රබර් පටියක් අරගෙන මෙයාගේ යම්මාපාංක හොයන්න කියලා මේකේ මම විවිධ ස්කන්ධ එල්ලනවා. නැත්තම් පුතාලා මම මේ නිකන් රූපයක් ඇඳලා පෙන්නන්න. මෙන්න රබර් පටියක් අරගෙන මේකට තරාදි තැටියක් මෙහෙම දාලා හරිද පුතාලට අපි ප්‍රැක්ටිකල් එක මතක ඇති.
මේ මම නිකන් පාස් පේපර් අංකේවත් දැන් කියන්නේ නැහැ. හරි මම ඒක බලන්නවත් වෙලාව වේදම් කරන්නේ නැහැ. මම අදහස කියලා දෙන්නම්. මෙහෙම දර්ශකයක් සෙට් කරනවා. පුතේ මේ තරාදි දරියට එක එක ස්කන්ධ දාලා මෙතන එක එක ස්කන්ධ දානවා කියන්නේ මෙයාගේ බර වෙනස් වෙනවනේ. ඒකල්ල මේකගේ මේ ඇදෙන ප්‍රමාණය මෙතනින් බලලා හරිද? මම නිකන් වගුවක් ගහ ගන්නවා. පුතා බලන්න මෙහෙම වගුවක් මම ගහනවා. මොකද්ද කියන්න? මම එකතු කරන ස්කන්ධය. පුතේ හිතනවා කිලෝ 1ක් දානවා, කිලෝ 2ක් දානවා, කිලෝ 3ක් දානවා, කිලෝ 4ක් දානවා කියලා. ඔයාට දුන්නොත් එකතු කරන ස්කන්ධය පුතාට පුළුවන් එකතු කරන බලය ලියා ගන්න. හරි? මෙතනින් ඒගොල්ලෝ දෙනවා විතතිය. දැන් පුතේ එකතු කරන්නේ කිලෝ වලින් 1යි, කිලෝ 2යි, කිලෝ 3යි, කිලෝ 4යි කියලා කියන්නකෝ. බලන්නකෝ මම මේ ප්‍රැක්ටිකල් එකක් මොකුත් නැතුව මේ කියලා දෙන අදහසක්. මෙන්න රබර් පටිය, මෙන්න රබර් පටියට තරාදි තටියක් සෙට් කළා. මෙන්න ආරම්භයේ තියෙන දිග. මේකට මං ස්කන්ධ දාන්න මේක ඇදෙන ප්‍රමාණය වැඩි වෙලා මට එක එක විතති හොයාගන්න පුළුවන්. හරිද? මෙහෙම. එතකොට මේවට ගැලපෙන විතති හොයාගන්නවා. හරි මෙතන මිලිමීටර් 2යි, මිලිමීටර් 4යි, මිලිමීටර් 6යි. හරිද? මිලිමීටර් 8යි ඔන්න ඔහොම කියලා එක එක ස්කන්ධ එල්ලද්දි ඒවට ලැබෙන බර තියෙනවා නිව්ටන් 10යි, නිව්ටන් 20යි, නිව්ටන් 30යි, නිව්ටන් 40යි කියලා. අදහසක් කියන්නේ විනාඩි 5ක් කරලා ලස්සන ලියන්නේ නැත්te ඒකයි ඈ. පන්තියේ ලස්සන ලියනවා. හරිද? එතකොට මේ තියෙන විවිධ ස්කන්ධ දැම්මාම ඒ නිසා ඇති වෙන බර, රබර් බටි මත ඇති වෙන බල සහ ඇදෙන ප්‍රමාණය විතතිය. පුතේ මේකේ පුතාලා මට කියන්න ඔන්න දැන් මේ වචනයක් කියලා දෙන්න යන්නේ විද්‍යුතයෙන් හෝ ප්‍රත්‍යස්ථාවයෙන් මොකක් හරි එකෙක් වෙනස් කර වෙනස් වෙන එක මයින්නවා. පුතාලා මට කියන්නකෝ ඔයා කැමති පරිදි වෙනස් කරන්නේ කවුද කියලා මේකේ. ඉක්මනට කියන්න පුතේ ඔයා කැමති පරිදි වෙනස් කරන්නේ ස්කන්ධය කියන එක තේරෙනවද? ඔයා කැමති පරිදි වෙනස් කරන්නේ ස්කන්ධය. ස්කන්ධෙත් ඇටියට දාන්න ඒ ස්කන්ධෙට ගැලපෙන විදිහට මේක රබර් බටි ඇදෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා මම මේකට කියනවා පුතේ ස්කන්ධය කියන්නේ ස්වායත්ත විචල්්‍ය. ඕනිම ප්‍රැක්ටිකල් එකක් දුන්නොත් කෙලවෙන්නේ නැහැ හරිද? ස්වායත්ත විචල්්‍ය අඳුර ගන්නකො අපි කැමති පරිදි වෙනස් කරන එක. ඌ නිසා වෙනස් වෙන එක හොයා ගන්න මොකද්ද? පරායත්ත විචල්්‍ය කියලා කියනවා. මේකේ පරායත්ත විචල්්‍ය තමයි පරායත්ත කියලා කියන්නේ මේ ඊට. හරිද? ඊට පස්සේ පුතේ මේ ස්වායත්ත කියන්නේ කැමැති පරිදි වෙනස් කරන එක්කෙනා තැටියට දාන ස්කන්ධය කැමැති පරිදි වෙනස් කරනවා. පරායත්ත විචල්්‍ය කියන්නේ විතතිය. පුතේ මේ F කියලා කියන්නේ මේ සූත්‍රයේ F කියලා කියන්නේ රබර් පටිය මත ඇති වෙන බලය. පුතේ මේ තැටියට දාන ස්කන්ධය M නම් පුතාලා දන්නවා එයාගේ බර mg කියලා. ඒතර මේ බර කියන්නේ බලය. මේ රබර් පටිය මත ඇති වෙන බර තමයි බලය කියලා කියන්නේ. ස්කන්ධය කිලෝ 1යි 2යි 3යි කියලා දැම්මට යා මත ඇති වෙන බලය තමයි 10යි 20යි 30යි නිව්ටන් ඔන්න ඔහොම. ඒ නිසා මතක තියාගන්න m නම් ස්කන්ධය බර කියලා කියන්නේ කවුද? mg. ස්කන්ධය කිලෝ 4 නම් ගුරුත්ව චතුරණය 10න් ගුණ කරලා අපිට බර හම්බ වෙනවා නිව්ටන් කීයද? නිව්ටන් 40යි කියලා. මතකයි නේද? එතකොට ස්කන්ධය කිලෝ 4 නම් බර නිව්ටන් 40 නේ. හැබැයි මතක තියාගන්න පුතේ y සමාන කො හැමෝම කියන්න. F කියන්නේ මොකක්ද? F කියන්නේ නිව්ටන් මගුල් දාන්න බෑ. අපිට F කියලා කියන්නේ ස්කන්ධය M නම් මේ ප්‍රැක්ටිකල් එකේ මේ රබර් පටිය මත එදෙන බලය කියලා කියන්නේ ඒ යොදන ස්කන්ධේ බර. එහෙනම් මෙතන F වෙනුවට දානවා පුතේ mg. L කියලා කියන්නේ මුගේ ආරම්භක දිග සමහරලාට මේක තමයි අම්මාපාන්ගේ සූත්‍රය. හරිද? y සමාන fl බෙදීම a. ප්‍රැක්ටිකල් එකට අනුව සමහර උන් දෙනවා මේ ආරම්භක දිග පුතේ L නෝට් කියලා. එහෙමනම් පුතා මෙතන L නෝට් කියලා දාන්න. ආරම්භක දිග L කියලා දැම්මොත් L කියලා දාන්න. A හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම විතතිය කියන්නේ E. දැන් පුතාලා මට කියන්න යම්මාපාන් කියන්නේ fl බෙදීම a e උක්ත කරපු විදිය මේ ඔප්පු කරපු විදිය දැක්ක නේද? ප්‍රත්‍යබලය කියන්නේ f බෙදීම a. වික්‍රියාව කියන්නේ e බෙදීම l. ජම්මාපංක කියන්නේ ප්‍රත්‍යබල බෙදීම වික්‍රියාව. එතනින් හදලා ගත්තා y සමාන fl බෙදීම ae කියලා. fl බෙදීම ae. මේකගේ f කියන්නේ රබර් පටි මත ඇති වෙන බලය. රබර් පටි මත ස්කන්ධය m දැම්මොත් උගේ බර mg නිසා තැටියට දාන ස්කන්ධය m මට කැමති පරිදි විනාශ කරන්න පුළුවන් ස්වයත් විචල්්‍ය. ඒ නිසා රබර් පටිය මත ඇති වෙන බර mg කියන එක වෙනස් වෙනවා. බර වෙනස් වෙනවා. නමුත් ස්වයත් විචල්්‍ය ඒ කියන්නේ අපි කැමති පරිදි වෙනස් කරන්නේ m. පුතේ ප්‍රස්ථාරික ක්‍රමයක් සඳහා මේක සකස් කරපන් කියලා කිව්වොත් ඔයා මොකද කරන්නේ? ස්වායත්ත විචල්්‍ය පුතේ ප්‍රස්ථාරයක් අඳිනකොට ස්වායත්ත විචල්්‍ය x ලෙස ගන්නවා, පරායත්ත විචල්්‍ය y කියලා ගන්නවා. මතක තියාගන්න. ඒ නිසා ස්වායත්ත විචල්්‍ය කියන කවුද? m කියන එක්කෙනා මම ගන්න ඕනි x අක්ෂයට, පරායත්ත විචල්්‍ය කියන කෙනා ගන්න අපි y අක්ෂයට. එතකොට සමීකරණය y සමාන mx තන 100කට හදපන් කියලා අපිට කිව්වොත් එහෙම ප්‍රස්ථාරික ක්‍රමයකට හදන්න කියලා කිව්වොත් ඒ කියන්නේ y සමානයි mx. එහෙම නැත්නම් මේක අමාරුම එකක්. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් මොකුත් අවුලක් ගන්න එපා. විනාඩියක් මේක අහන් ඉන්න. මේක සමහරට පට්ට අමාරු වෙයි. නමුත් මේ කියලා දෙන ක්‍රමය විතරයි ලේසිම.
පුතාට සමීකරණයක් දීලා ඒක ප්‍රස්ථාරික ක්‍රමයට හදන්න කියලා කිව්වොත් ප්‍රැක්ටිකල් එක ඔයා අඳුරගන්න කැමැති පරිදි වෙනස් කරන එකනා කවුද? ස්වායත්ත විචල්්‍ය. ඒ නිසා වෙනස් වෙන කෙනා කවුද කියලා හොයාගන්න පරායත්ත විචල්්‍ය. මේකේ ස්වායත්ත විචල්්‍ය කියලා කියන්නේ x අක්ෂර ගන්න ස්වායත්ත විචල්්‍ය, y අක්ෂර ගන්න පරායත්ත විචල්්‍ය. අපේ ස්වායත්ත විචල්්‍ය තැටියට දාන ස්කන්ධය කැමැති පරිදි වෙනස් කරන්න තැටියට දාන ස්කන්ධය පරායත්ත විචල්්‍ය කියන්නේ ඒ නිසා ඇතිවන විතතිය. පුතේ පරායත්ත කියන එක y විදිහට තියාගන්න ඕනේ මෙතන. ඒ නිසා මම පුතේ මෙයාව උක්ත කරනවා. මේ e මෙහෙට ගෙන බලන්න මම කරන වැඩේ. e ගේනවා මෙහාට දැක්කද? හා e උක්ත කරලා පුතාලා කියන්නේ. e සමානයි කො කියන්නේ m නැත්තම් මෙහෙම මාරු කරනවා. g l m අකුර මෙහෙම ලියනවා. සංඛ්‍යා තුනක් ගුණ කරද්දි මාරු කරාට මොකෝ වෙන්නේ? බෙදීම. මෙතන කවුද පුතේ ඉන්නේ? a. e මෙහෙට ගෙනලා y මෙහාට ගෙනවා දැක්කද ඔයා? පුතා දන්නවද? මේ තමයි අපේ ප්‍රැක්ටිකල් එකේ පරායත්ත විචල්්‍ය. පුතාලා දන්නවද අපේ ප්‍රැක්ටිකල් එකේ මෙයා කවුද? අපේ ප්‍රැක්ටිකල් එකේ මෙයා කවුද? අපි කැමති පරිදි වෙනස් කරන කෙනා කවුද? ස්වායත්ත විචල්්‍ය. මේක තමයි ස්වායත්ත විචල්්‍ය x කියලා ගන්නෙ. මෙයා තමයි ඒ නිසා වෙනස් වෙන කෙනා පරායත්ත විචල්්‍ය. අපි කැමති පරිදි වෙනස් කරන්නේ mද? ඔව් එහෙනම් ඒක ස්වායත්ත විචල්්‍ය. ඒ නිසා වෙනස් වෙන්නේ විතතියද? ඔව් එයා පරායත්ත විචල්්‍ය. පරායත්ත විචල්්‍ය ගන්න මේ පැත්තට තනි කරලා y ස්වායත්ත විචල්්‍ය ගන්න x විදියට. එහෙනම් මෙන්න සමීකරණය y සමානයි mx. පුතෙන් ඇහුවොත් මේක මොන රේඛාවක්ද මේ ප්‍රස්ථාරයට හම්බෙන්නේ? මේකේ ප්‍රස්ථාරය මෙහෙම රේඛාවක් හම්බෙන්නේ. මේ අක්ෂය x මේ අක්ෂය y. x අක්ෂර ගන්න යොදන ස්කන්ධය, y අක්ෂර ගන්න මේ රබර් පටි සිදු විතතිය. ඒ දෙන්න අතර තියෙන මූල අක්ෂය හරන සමීකරණය y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් කවුරු හම්බෙනවද? gl බෙදීම ay. පුතා ගුරුත්ව ත්වරණය දන්නවද? ඔව් 10යි. රබර් පටි ආරම්භක දිග දන්නවනම් රබර් පටි හරස්කඩ වර්ගඵලය දන්නවනම් අනුක්‍රමණය හොයාගත්තට පස්සේ කවුරු හේයකද? යම් මාපාංක හෙව්ව හැකි m සමානයි අනුක්‍රමණය සමාන කරනවා මේකට. ප්‍රැක්ටිකල් එකක් මේ සමීකරණයක් විදිහට හදපන් කියලා කිව්වොත් ස්වායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය අඳුර ගන්න. ස්වායත්ත විචල්්‍ය x විදිහට තනි කරන්න. ඌත් එක්ක ඉන්න පොදියටම අපි කියන අනුක්‍රමණය කියලා. මේ පැත්තේ තනි වෙලා ඉන්න එකාට කියනවා පරායත්ත විචල්්‍ය ඌ තනි කරන්න මේ පැත්තේ උඩ තමයි y කියලා කියන්නේ. එච්චරයි ඈ. ප්‍රස්ථාර නිරූපණයේ ඔච්චරයි. ඕන ආයසරයක් ඕක බලන්න ලොවෙත් තේරෙනවා.